හංසිකා මගේ ජීවිතේ විනාශ කරා බං. හංසිකා මගේ ජීවිතේ විනාශ කරා බං. මගෙත් මචං. ඉතින් පුතා ඒකේ මාවත් දාලා ගියානේ. මගේ හංසිකා නෑ මගේ කැම්පස් එකේ හංසිකා. මගේ නම් මචං ඔෆිස් එකේ. කාන්තිගේ දුව. දැන් ඔබට මොකද හංසිකත් එක්ක තියෙන ප්‍රශ්නේ? මේකේ තේරුම් ගන්න නැහැ බං මං කොච්චර සොච්චම් පඩියට හම්බ කරන්න කියලා. ඒ සොච්චම හම්බ කරන්න ගන්න මහන්සිය හැමදාම එක එක මගුල් ඉල්ලනවා. ගෙනාවේ නැත්තම් එහෙම ගෙදර රණ්ඩු. හරියකෝ දැන් මොනවද උන් ඉල්ලන්නේ? අද කියනවා බොඩියස්ලි ෆෝන් එකක් කොල්ලු 38ක් වගේ බර නැති. ඒ මගේවට long lasting fast charging තියෙන බැටරියකුත් ඕනලු. ඉතින් මගේ වගේ ෆෝන් එකක් ගිහින් දීපන්. Spark 40 Pro Plus. ලෝකයේ පළවෙනි මීඩියා ටෙක් Helio G200 processor එක තියෙන්නේ මේක. අනික MagSafe power bank එකක් free දෙනවා. wireless charging උත් තියෙනවා. අතේ තියෙන ගානට ගන්නත් පුළුවන්. යකෝ තියෙන විදියට කාලේ ඇතුළේ ඉන්න බැරර යන්න කියපන්. නැද්ද බා? නැද්ද බා? ඔබ මොකටද මේ කොහෙවන්නද කෙල්ලකින් ඔබේ ජීවිතේ නාස්ති කරන්නේ? නැද්ද බා? නැද්ද බා? මොකද ඉන්න එක මාළුවද? නැද්ද? ඒකෙන් ඉඳන්නේ උඹනේ. නෑ උඹනේ මුදු රස්සාව කරන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හඳුනා නොගත් හේතුවක් නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මසුන් අති විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇත. මේ මසුන් කියන්නේ මොකද? මාළු තෝ මුහුදු වන එක නේද? ඒකවත් දන්නේ නැද්ද? මොඩේ සමවන්න නැවතත් එම පුවත වෙත. මෙම හේතුව නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ එක් මත්ස්‍යයෙක්වත් ඒ කියන්නේ මාළු හරිද? මොඩේ ඉතිරි වෙන්නේ නැත. RIP දීවරයි. අද එතකොට මුහුදු එක මාළුවෙක්වත් නැහැනේ. මම කොහොමද ඔක දැම්ම කියලා රස්සාව කරගෙන මාළු නේද? ගෙදර ගෑණි ළමයි මොක කන්න බොන්න නැතුව මැරෙන්නේ. යකෝ තියෙන වතුර ටික බීලා ඉන්න බැරම යන්න කියපන්. නැද්ද බා? නැද්ද බා? අනික ඔබට පිස්සුද මේ කොහෙවත් නැති මාළුවෙකින්ද ජීවිතයක් නැති කරගන්න? නැද්ද බා? නැද්ද බා? අනික ගොඩ ඉන්න එක කෙල්ලද? නැද්ද අංකල්?